පින්නතුනි අපි සෑයක් ළඟට ගිහිල්ලා හරියට පව් කරගන්නවා. ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව අපි ළඟ නැහැ. ඒ නිසා සමහරලාට වාඩි වුණාම සෑයේ දිහාට පාද දිගු කරලත් අපි වාඩි වෙනවා. සෑ මළුවේ කිසිම ගෞරවයක් නැතුව අපි හැසිරෙනවා. ජීවමාන සංඥාවක් අපේ සිත් තුළ ආරෝපණය වෙන තරමට අපේ ක්‍රියාවෙන් අපිට සිද්ධ වෙන පින වඩා වැඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව ඉන්නවා කියලා හිතනකොටනේ පින් වැඩි වෙන්නේ. නමුත් ඕක හරියට හඳුනාගත්තේ නැති නිසා සමහර අය අද බුද්ධ පූජාව කළත් මේ ගල් වලින් මැටි වලින් හදපු සෑයවල් වලට පිළිම වලට පූජා පවත්වලා නුඹලා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපෙන්ම ප්‍රශ්න කරනවා. පින්නතුනි අපිත් ඒ කාරණාව හොඳටම දන්නවා. ඒ ගල් වලින් මැටි වලින් හදාපු පිළිම වළඳන්නේ නැහැ කියලා. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ හිත තුළ ජීවමාන කරගන්න ඒ පිළිම වහන්සේගෙන් අපිට ලොකු උපකාරයක් ලැබෙනවා. අපේ හිතේ ශ්‍රද්ධාව වර්ධනය කරන්න ඒ පිළිම වහන්සේගේ ප්‍රියමනාප පෙනුම අපිට මහත් උපකාරයක් කරනවා. මේ ලෝකෙ දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන රූපයට සමාන රූපයක් නිර්මාණය කරන්න බැරි බවත් අපි සියලු දෙනාම දන්නවා. කෙලෙස් සහිත අපි නිර්මාණය කරන ප්‍රතිමාවක් දිහා බැලුවහම අපේ හිත කොච්චර නිමෙනවද? එහෙනම් ඒ තුලින් අපි උත්සාහ කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ හැබෑ ස්වභාවය අපේ හිතට එකතු කරගන්න. ඒ පැහැදීමෙන් ජීවමාන භාග්‍යතුන් වහන්සේ මනසින් දැක දැක පූජාව කරනවා කියන එකට තමයි ජීවමාන බුද්ධ සංඥාව කියලා කියන්නේ. එහෙමනම් අදත් මේ පිළිම වහන්සේලා සෑරජානන් වහන්සේලා වැඩි ඉන්නේ වෙනුවෙන්. එහෙමනම් ඒ සෑය ළඟ උපස්ථාන කරලා බොහෝ දෙනාට සෑයට උපස්ථාන කරලා පින් සිද්ධ කරගන්න කියලා දුන්නා. සර්වඥ ධාතුන් වහන්සේ ඒ විදිහටම අපිට වැඩ ඉන්නවා. ධාතුන් වහන්සේලා දරාගෙන සුදු මහ සෑයවල් මේ දෙරණ පුරාවටම පිහිටලා තියෙනවා. ඒක පින්නතුනේ අපි ලැබෙන වාග්යයක්. ඒක අපිම ලබාපු ශ්‍රේෂ්ඨත්වයක්. ඒ වාගේ කාලික ඒ වාගේ යුගයක උපදින්නේ අපි සංසාරේ කොයිතරම්නම් පින් කරන්නද? ඒ තරම් ශ්‍රේෂ්ඨ රටක අපි ඉපදුනේ පෙරපින් විශාල වශයෙන් වියදම් කරලා. නිසා මහා ලොකු ධනස්කන්ධයන් අපිට නෑ. නමුත් ඒ තැනටපත් වෙන්න අවශ්‍ය මඟ හදාගෙන තියෙන වෙලාවේ එහෙනම් අපිත් කළ යුත්තේ මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. මොනව හම්බ කරගන්නද? පින් හම්බ කරගන්න මහන්සි වෙන්න ඕනේ. අවුරුදු 45ක් ලෝක සත්‍යයට ධර්ම දේශනා කරලා පරිනිර්වාණ මංචකයේ සැතපීලා ශ්‍රී සම්බුදු මුව මඩලින් විශ්ව ධාතුවට මුදාහල අන්තිම බුද්ධ වචනයත් අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කටයුතු කරන්න කියන එකයි.